මේ තියෙන හීට් එකත් එක්ක පාඩම් වැඩ කරගන්න එක කරදරයක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් මම ඔයාලට මාව ඉන්ට්‍රොඩියුස් කරන්නම්. මගේ නම පමිති සිනේ කැම්පස් එකේ අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක්. ඉතින් මේ දවස්වල ලොකු ප්‍රශ්නයක් ස්ටුඩන්ට්ස්ලාට විතරක් නෙමෙයි මම කතා කරන්නේ ස්ටුඩන්ට් සයිඩ් එකෙන් විතරයි. ඉතින් මේ දවස්වල තියෙන හීට් එකත් එක්ක අපිට ස්ටඩීස් මැනේජ් කරගන්න ගොඩක් අමාරුයි. අපි ගොඩක් වෙලාවට කලින් ආපු කාලගුණික විපර්යාස වලට සාර්ථක මුහුණ දුන්නා වගේ ඇත්තටම මේකත් අපිට හොඳට කල්පනා කරලා කළමනාකරණය කරගත්තොත් අපිට මේක ජය ගන්න අමාරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි දැන් ස්ටුඩන්ට්ස්ලා විදිහට ගත්තොත් අපි පාඩම් කරනවා, එක්සෑම්ස් ලියනවා, එක එක දේවල් කරනවානේ. ඉතින් පාඩම් කරන්න ෆෝකස් තියාගන්න ගියාම අපිට මේ රස්නේ ලොකු කරදරයක් වෙනවා. මොකද හීට් එක වැඩි වෙන අපි ලේසි වෙනවා. ලේසිනස් ආවට පස්සේ අපිට තියෙන ෆෝකස් එක අඩු වෙනවා. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ සිම්පල් ස්ටෙප් 10 ෆලෝ කරලා අපේ දවසේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරගන්න. ඔයා ස්ටුඩන්ට් කෙනෙක් වුණත්, ගෙදර ඉඳන් වර්ක් කරන කෙනෙක් වුණත්, එහෙම නැත්නම් ඔයාට හිතෙනවා නම් මේ වීඩියෝ එක ඔයාට වැදගත් වෙයි කියලා දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙම හරි ඔයාට හිතනවා වගේ කවුරුම හරි කෙනෙක්ට මේ වීඩියෝ එක වටිනවා කියලා මේක අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. මම ඉස්සෙල්ලාම කතා කරන්නේ අපි ස්ටඩි කරන්න තෝරගන්න වෙලාව. ඉතින් අපි හිතමු අපේ නෝමල් ෂෙඩියුල් එක අපි දවස පුරාම පාඩම් කරනවා කියලා. හැබැයි මේ දවස්වල ඒක කරන්න ටිකක් අමාරුයි. මොකද පීක් ටයිම් එක වෙන්නේ උදේ 11ත් දවල් 3ත් අතර. කියන්නේ මේ වෙලාවට ගොඩාක් අපේ ප්‍රොඩක්ටිවිටි එක අඩු වෙනවා. අපි ඒකට මුකුත් නොකළොත්. ඒ කියන්නේ දැන් මේ වගේ ඉස්සරහට අපි කතා කරන ටිප්ස් පාවිච්චි නොකරොත් අපේ ප්‍රොඩක්ටිවිටි එක ගොඩාක් අඩු වෙන්න පුළුවන්. ඒ නිසා මම රෙකමන්ඩ් කරන්නේ ඔයා මෝර්නින් පර්සන් කෙනෙක් නම් උදේ ඔයා නැගිටින වෙලාවක් තියෙනවානේ. ඒ වෙලාවත් උදේ 11ත් අතර වැඩ කරලා ඊට පස්සේ ඔයා නයිට් පර්සන් කෙනෙක් නම් කොහොමත් රැට රස්නේ අඩුයිනේ. ඉතින් ඔයාට පාඩම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් හවස 4න් පස්සේ වගේ ඔයාගේ වැඩ ටික කරන්න පුළුවන්. ඒ කියන්නේ උදේ එක කොටසක් කරලා ඒක ඉතුරු ටික හවස 4න් පස්සේ වගේ පටන් ගත්තනම් හොඳයි කියලා තමයි මම රෙකමන්ඩ් කරන්නේ. දෙවැනි පොයින්ට් එක තමයි හයිඩ්‍රේෂන්. ඇත්තටම මේ දවස්වල හයිඩ්‍රේට් වෙන එක ගොඩක් වැදගත් දෙයක්. මොකද අපේ ඇඟෙන් 70%ක් තියෙන්නේ ජලය. එතකොට අපේ සෛල වැඩ කරන්න, අපේ මෙමරි එක හොඳට තියාගන්න අපේ ඇඟට අනිවාර්යෙන් වතුර ඕනේ. ඉතින් වෙනදා බිව්වට වැඩිය වැඩිපුර අපි වතුර බොන්න ඕනේ. ඔයා වතුර බොන එක අඩු කෙනෙක් නම් මම ඔයාලට රෙකමන්ඩ් කරනවා ඔයා අද ඉඳන්ම වෝටර් ට්‍රැකින් පටන් ගන්න. ඒ කියන්නේ ඔයා දවසට වතුර කොච්චර බොනවද කියන එක ට්‍රැක් කරන්න පටන් ගන්න. එහෙම නැත්නම් ඔයා මොකක් හරි යූස් කරන ඇප්ස් සමහර වෙලාවට තියෙනවා. Me+ ඇප් එක ඇප්ස් තියෙනවා. ඔයාට පුළුවන් වතුර බොන රිමයින්ඩ් එකක් හදාගන්න. එතකොට ඒගොල්ලෝ රිමයින්ඩ් කරන වෙලාවට ඔයාට පුළුවන් වතුර බොන්න. ඒ කියන්නේ ඔයාට වතුර බොන එක අමතක වෙනවා නම්. හයිඩ්‍රේට් වෙන වතුරම බොන්න ඕනි කියලා එකක් නැහැ. ඔයාට පුළුවන් ෆ්‍රෙෂ් ජූසස් පාවිච්චි කරන්න. එතකොට වෝටර්මෙලන් වගේ ෆෘට් කන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වලින් ඔයාට පුළුවන් හයිඩ්‍රේට් වෙන්න. අනිත් වැදගත්ම දෙයක් තමයි ස්මාර්ට් ස්ටඩි මෙතඩ්ස් පාවිච්චි කරන එක. අපිට එන ලේසිනස් එක මගහැර ගන්න හොඳ ක්‍රමයක් තමයි අර ඔහේ පොත කියවගෙන යනවට වැඩිය ස්මාර්ට් මෙතඩ් එකක් ෆලෝ කරන එක. උදාහරණයක් විදිහට පොමොඩෝරෝ මෙතඩ් එක, එතකොට මයින්ඩ් මැප් කරන එක, හයිලයිටින් අන්න ඒ වගේ මෙතඩ්ස් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. පීක් ටයිම් එක තියනවානේ. ඒ කියන්නේ අපිට අවුවෙන් වැඩි බලපෑමක් ඇති වෙන්න පුළුවන් වෙලාව උදේ 11ත් දවල් 3ත් අතර. ඉතින් අපි ඉස්සරහට කතා කරන මෙතඩ්ස් ෆලෝ කරලා ඔයාට පුළුවන් ඒ ටයිම් එකෙත් ප්‍රොඩක්ටිවිටි තියාගෙන හොඳට වැඩ කරන්න. ඉතින් ඒ වගේ වෙලාවක ඔයාට පුළුවන් මයින්ඩ් මැප් කරන්න, ෆ්ලෝ චාර්ට්ස් හදන්න, එතකොට හයිලයිට් කරන්න, ඒ වගේ ඊසි මෙතඩ්ස් යූස් කරලා ඔයාට ස්ටඩීස් කරගන්න පුළුවන්. මේ වගේ දවස්වල ස්ටඩීස් කරන එක ටිකක් මහන්සි. ඔයාගේ ඔළුවටත් ටිකක් මහන්සි දැනෙන්න පුළුවන්, ඇඟටත් මහන්සි දැනෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙලාවට ඔයාට කරන්න පුළුවන් ටික වෙලාවක් පාඩම් කරලා ඉවර වෙලා ටිකක් එළිය ඇවිදලා එන්න. නැත්තම් මොනවා හරි මිනි ස්ට්‍රෙචින්, එතකොට බ්‍රේන් එක්සර්සයිසස් තියෙනවා. ඔයාලා බ්‍රේන් එක්සර්සයිසස් ගැන අහලා නැත්තම් දන්නේ නැත්තම් YouTube සර්ච් කරලා බලන්නත් පුළුවන්. නැත්තම් මම ඉස්සරහට වීඩියෝ එකක් ඒ ගැන අරගෙන එන්නම්. මොලේට තියෙන බ්ලඩ් ෆ්ලෝ එක අඩු වුණාමත් ලේසිනස් එනවා. ඉතින් ඒ නිසා
මොලේට හරියට බ්ලඩ් ෆ්ලෝ එක ලැබෙන විදිහේ මොනවා හරි ස්ට්‍රෙචින් බ්‍රේන් එක්සර්සයිසස් ඔයාලට කරන්න පුළුවන් නම් ඔයාලගේ දවස ගොඩක් ප්‍රොඩක්ටිව් කරගන්න පුළුවන්. කූලින් මෙතඩ්ස්. ඉතින් ඊළඟට වැදගත් දෙයක් තමයි කූලින් මෙතඩ්ස් කියන්නේ. මේ වගේ කාලගුණක තත්ත්වයකදී අපේ එන්වයරන්මන්ට් එකයි අපේ බොඩි එකයි දෙකම හීට් වෙනවානේ. ඉතින් අපි ඒ දෙකම අඩු කරගන්න විදිහ ගැන කතා කරමු. අපි මුලින්ම කතා කරමු එන්වයරන්මන්ට් එක කූල් කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒකට හොඳ වින් ෆ්ලෝ එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ඉන්න රූම් එක ඇතුලේ වාතය හොඳට සංසරණය වෙන්න ඕනේ. එහෙම කරන්න නම් ජනෙල් දොරවල් හොඳට ඇරලා තියෙන්න ඕනේ. ඕගොල්ලෝ AC එකක් යූස් කරනවා නම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැමෝටම AC නැහැනේ. ඉතින් ෆෑන් එකක් දාලා තියන්න පුළුවන්. ෆෑන් එකක් දාලා තියෙනවා නම් වෙට් ටවල් එකක් වගේ බිමින් දාලා තියන්න පුළුවන්. එතකොට ඒකෙන් වතුර වාෂ්ප වෙලා වගේ එන්වයරන්මන්ට් එක කූල් වෙනවා. අපි ඊළඟට කතා කරමු අපේ බොඩි එක කූල් කරන්නේ කොහොමද කියලා. ඉතින් අපේ මේ එන්වයරන්මන්ට් එක රත් වෙන හින්දා තමයි අපේ ඇඟත් රත් වෙන්නේ. එතකොට අපේ ඇඟේ තියෙන හීට් එක පහළට දාන්න අපේ බොඩි එක කරන රිෆ්ලෙක්ෂන් එකක් තමයි අපිට දාඩිය දාන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපේ හම රත් වෙනානේ. හම රත් වුණාට පස්සේ අපේ ඇඟේ තියෙන රුධිරකේශ නාලිකා විස්තරණය වෙලා අපිට හොඳටම දාඩිය දාන්න පටන් ගන්නවා. ඉතින් අපිට ඒකට උදව් කරන්න පුළුවන් අපේ එන්වයරන්මන්ට් එකේ තියෙන වින් ෆ්ලෝ එක හොඳ තැනකට ගෙනල්ලා. ඒ කියන්නේ අපිට ෆෑන් එකක් දාලා තියන්න පුළුවන්. නැත්නම් හොඳට හුලං තියෙන තැනක අපිට වැඩ කරන්න පුළුවන්. මම මෙතෙන්දි කූල් වතුර බොන එක රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද ඒක අපේ සෞඛ්‍යයට හොඳ නැහැ. ඔයගොල්ලෝ වතුර බොනවා නම් කූල් වතුර ටිකක් මික්ස් කරලා වතුර බොන්න. ඒ වගේම ඔයගලන්ට පුළුවන් බොඩි එක කූල් කරන්න වෙට් ටවල් එකක් වගේ අරගෙන ඔයගලන්ට ඇඟ පොඩ්ඩක් තෙමන්න පුළුවන්. ඉතින් එතකොට තව මට මතක් වෙනවා පොඩි ස්ප්‍රේ බොටල් එකක් තියාගෙන ඔයගලන්ට පොඩ්ඩක් දාඩිය දාදී ස්ප්‍රේ කරගන්න පුළුවන්. ඊළඟ ඉම්පෝටන්ට්ම මෙතඩ් එක තමයි ෆ්‍රෙෂ් එයාර් මේන්ටේන් කරන එක. ඒ කියන්නේ ගෙදරක ෆ්‍රෙෂ් එයාර් තියාගන්න නම් අපිට දේවල් කීපයක්ම අනුගමනය කරන්න පුළුවන්. ඒකට කරන්න පුළුවන් පළවෙනි දේ තමයි ගෙදර තියෙන ජනෙල් දොරවල් හොඳට අරින්න. හැබැයි දවල් කාලෙදී එපා, උදේ සහ හවස. ඒ කියන්නේ ක්‍රොස් වෙන්ටිලේෂන් එකක්. ඒ කියන්නේ හරස් සංසරණයක්. ඒක වෙන්නේ මෙහෙමයි. එක ජනේලකින් ඇතුළු වෙන හුළඟ අනිත් පැත්ත ජනේලෙන් එළියට යනවා. ඉතින් ඒක තමයි ක්‍රොස් වෙන්ටිලේෂන් කියලා කියන්නේ. ඉතින් එහෙම කරන්න පුළුවන්. තව දෙයක් තමයි ඉන්ඩෝර් ප්ලාන්ට්ස් තියාගන්න එක. සමහර ඉන්ඩෝර් ප්ලාන්ට්ස් තියෙනවා ඒවා ගේ ඇතුලේ තියාගන්න හොඳ නෑ. ඒකට සයන්ටිෆික් රීසන් තියෙනවා. අපි ඒවා පස්සේ කතා කරමු. ඉතින් ඔක්සිජන් ප්ලාන්ට් කියන එක තමයි මම ගොඩක්ම යූස් කරන දේ. ඉතින් කාමරේ හැමතැනම ඔක්සිජන් ප්ලාන්ට්ස් තියෙනවා. තව ඒ වගේ ප්ලාන්ට්ස් තියෙනවා. ඕගොල්ලෝ හොයලා බලන්න. ඉතින් ඉන්ඩෝර් ප්ලාන්ට්ස් තියාගන්න එක හොඳයි. තව දෙයක් තමයි කෙමිකල් ස්ප්‍රේ කරන එක අවම කරන්න. ඉතින් ඔය කෙමිකල් වල තියෙන පොඩි පොඩි ස්මෝල් පාටිකල්ස් අපිට ගිහින් කොහොමත් ලෙඩ හදනවනේ. ඒවා කොහොමත් අවොයිඩ් කරන එක හොඳයි. ඊළඟ දේ තමයි අපි සාමාන්‍යයෙන් ලොකු වැඩ බදාගෙන කරන්න යන්නේ නැහැ. අපිට තියෙන ලොකු දෙයක්, ඒ කියන්නේ මොකක් හරි ලොකු ටාස්ක් එකක් පොඩි කෑලි වලට බ්‍රේක් ඩවුන් කරගන්න. ඉතින් ඒකෙන් අපිට ගොඩාක් ඇඩ්වාන්ටේජස් තියෙනවා. මම කීපයක් කියන එකක් අපේ ෆෝකස් වැඩි වෙනවා. අනිත් එක අපේ මොටිවේෂන් එක වැඩි වෙනවා. ඒත් එක්කම අපි කරන වැඩේ ප්‍රෝග්‍රස් එක ක්ලියර්ලි අපිට බලා ගන්න පුළුවන්. ඉතින් කොහොමද ටාස්ක් එකක් බ්‍රේක් ඩවුන් කරන්නේ? ඉස්සෙල්ලාම ඔයා කරන්න යන ටාස්ක් එක අපි උදාහරණයක් විදිහට ගමු. බයොලොජි වල සත්වයා පාඩම රිවයිස් කරන්න යන්නේ කියලා. ඉතින් ඔයා ඒක දවස පුරාවටම දාගන්න නැතුව ඉස්සෙල්ලාම ඔයා රිවයිස් කරලා ඉවර කරන්න මුලින්ම තියෙන පටක පාඩම. අනිත් එක ඒකට ටයිම් ලිමිට් එකක් තියාගන්න. මම පැයක් ඇතුළත මේක රිවයිස් කරලා ඉවර කරනවා කියලා. අපි ලොකු ටාස්ක් එකක් දවස් ඇතුළත කරන්න දාගත්තොත් මොකද ඒක ඉවර කරගන්න බැරි වුණොත් එහෙනම් අපේ ඔළුවටත් අවුල්. ඊට පස්සේ ඒක ගැනම හිත වදනවා. ස්ටඩි ටිප්ස් ගැන කතා කරද්දී අපි ඒ ගැන වැඩිදුර කතා කරමු. අපි අපේ වැඩවල ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරගන්න නම් කූල් ස්ටඩි සෝන් එකක් හදාගන්න ඕනේ. ඒ කියන්නේ මොකක්ද? අපි ඩිස්ට්‍රැක්ට් කරන දේවල් අඩු. එතකොට අපේ ඇස්වලට පහසු විදිහට අපේ එන්වයරන්මන්ට් එක හදාගන්න ඕනේ. ඉතින් අපි ස්ටඩි කරන එන්වයරන්මන්ට් එක කියන්නේ අපේ ස්ටඩි ටේබල් එකනේ. ඒක හොඳට වින් ෆ්ලෝ එක තියෙන ජනේලයක් ගාව හරි ඒ විදිහට තමයි පහසු තැනක ඉස්සෙල්ලම තියාගන්න. අනිත් දේ තමයි හොඳට එළියට එන්නත් ඕනේ.
ඉන්ඩෝ ප්ලාන්ට් එකක් තියාගන්න පුළුවන් ඔයාට අත්‍යවශ්‍ය කරන පෙන්ස් පෙන්සිල් තියාගන්න මොකක් හරි කප් එකක් තියාගන්න පුළුවන්. එතකොට ඔයා නිතරම ගන්න පොත් තියාගන්න පුළුවන් ඉන්ඩෝ ප්ලාන්ට් එකක් මං කිව්වනේ කලින්. ඉතින් එහෙම තියාගෙන calm peaceful environment එකක් හදාගත්තාම ඔයාගේ වැඩ ඔයාට හරිම ප්‍රැක්ටිකල් කරගන්න පුළුවන්. වචන කියවෙන්නේ නැත්නම් මන්ට. අපේ මනස සැහැල්ලුවෙන් තියාගන්න නම් අපේ ශරීරය සැහැල්ලුවෙන් තියෙන්න ඕනේ. ඉතින් ක්ලෝතින් කියන එක මෙතෙන්දී අනිවාර්යයෙන්ම වැදගත්. ඉතින් මේ වගේ රස්නේ කාලෙක අපි තද පාට ඇඳුම් එතකොට ගොඩක් හෙවි ඇඳුම් අඳින්න හොඳ නැහැ. ගොඩක් ලයිට් කලර් ඒ කියන්නේ ලයිට් කලර් ඇඳහම අපේ ඇඟට එන හිරු කිරණ පරාවර්තනය කරන වැඩි. කියන්නේ ඩාර්ක් කලර්ස් තාපය අවශෝෂණය කරනවානේ. එතකොට ලයිට් කලර්ස් අඳින එකෙන් අපිට ඩාර්ක් කලර්ස් අඳිනට වැඩිය පහසුවක් දැනෙනවා. අනිත් එක සිල්කි වගේ මැටීරියල් එකකින් හදන්න sorry මේ වටේ පිටේ සද්ද. සිල්කි මැටීරියල් එකකින් හදන ක්ලෝත්ස් වලට වැඩිය අපි පුරුදු වෙන්න ඕනේ මේ දවස්වල කොටන් වලින් හදන ඇඳුම් අඳින්න. ඉතින් අපි වීඩියෝ එකේ අන්තිම හරියට ඇවිල්ලා ඉන්නවා. ඔහොම ඉන්න තාම ඉවර නැහැ. අපි ටොපික් 9ක් කතා කරා. ඊළඟට අපි 10 වෙනි එක කතා කරමු. කෑම. ඉතින් මේ දවස්වල තියෙන ආහාර පුරුදු ටිකක් අපිට වෙනස් කරන්න වෙනවා අනිත් දවස්වලට වැඩිය. ඔයාලා හිතද මට කෑම අමතක වුණා කියලා? නෑ ඒක අමතක වෙන්නේ නෑ කවදාවත්. Oh, I can't stop eating. ඉතින් අපි මේ දවස්වල කෑම ගනිද්දී කැෆේන් ඇල්කොහොල් වගේ දේවල් පුළුවන් තරම් අවොයිඩ් කරන්න. ඩ්‍රින්ක්ස් ගැන කියනවා නම් මම ඔයගලන්ට රෙකමන්ඩ් කරනවා බෙලිමල් වගේ ඇඟ නිවන දේශීය දේවල් බොන්න කියලා. අනිත් එක තමයි ෆ්‍රෙෂ් ජූස් බොන්න පුළුවන්. එතකොට ලෙමන් ඇඩ් කරපු වෝටර් බොන්න පුළුවන්. ඒ වගේ. එතකොට බයිට්ස් ගැන කතා කරනවා නම් ඔයගලන්ට ඔය කඩජෝරු කියන්නේ අන්න ඒවා කනට වැඩිය ෆෘට්ස් තියෙනවා, නෙල්ලි තියෙනවා, ජම්බු තියෙනවා. මේ දවස්වල ජම්බු මම දැක්ක ගොඩක් තියෙනවා. උගුරස්ස තියෙනවා. ඒ වගේ ෆෘට්ස් ගන්න පුළුවන් ස්නැක් එකක් විදිහට. අනිත් එක උදේ කෑවට පස්සේ දවල් ගොඩක් හෙවි කෑමක් කන්න එපා. හෙවි කියන්නේ අපි කොහොමද ශ්‍රී ලංකන්ස්ලා විදිහට බත්නේ කන්නේ. බත් කන එක ටිකක් අඩු කරන්න. කියන්නේ බත් ගොඩක් කනවා නම් අපි බත් කන ප්‍රමාණය චුට්ටක් අඩු කරලා ඒ වෙනුවට එළවලු දාගන්න. ඉතින් ඒක මං හිතනවා නෙමෙයි ඒක තමයි හරි විදිහ මේ දවස්වල. මොකද හෙවි ෆුඩ් එකක් අපි ගත්තු ගමන් ඇඟේ තියෙන එනර්ජි එකෙන් වැඩි කොටසක් ඒක ඩයිජෙස්ට් කරන්න තමයි යොදවන්නේ. ඉතින් එතකොට අපේ මොළයට යන ශක්තිය අඩු වුණාට පස්සේ අපිට ලේසිනස් දැනෙනවා වැඩි. අර ගොඩක්ම කෑවට පස්සේ නිදිමත වෙන්නේ ඔන්න ඔය රීසන් එක හින්දා. ඉතින් මේවා තමයි මම රිසර්ච් කරපු මෙතඩ්ස් වගේම මම ඒවා දැන් පාවිච්චි කරනවා. ඒවා වලින් හොඳ බෙනිෆිට්ස් තියෙන හින්දා තමයි මාත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් අපි දැන් කතා කරපු ටොපික්ස් 10 ෆලෝ කරලා අපිට පුළුවන් අපේ වැඩවල ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරගන්න. රස්නේ කීකේ ඔයත් ඔයාගේ වැඩ කල්දදා හිටියනම් පෝස්ට්පෝන් කරා නම් ඔයාලට පුළුවන් දැන් ඉඳලා ඔයාගේ හැබිට්ස් චේන්ජ් කරලා ඔයාගේ වැඩ ටික ආයෙ පටන් ගන්න. මම මෙතෙන්දි කියපු දේවල් ගැන ඔයගලන්ට මොකක් හරි අපහැදිලි තැනක් තියෙනවා නම් කමෙන්ට් දාලා අහන්න. මොකද මේක මගේ ෆස්ට් වීඩියෝ එක මෙහෙම කතා කරලා කරන. මං ස්ක්‍රිප්ට් එකක් හදාගෙන කරා බට් මං කියන ඒවා සමහර තැන්වලදී නොතේරෙන්නේ නැති. I'm sorry. ඉතින් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ගිහින් එන්න. Bye.